Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම මේ vlog එකෙන් ගේන්නේ අපේ වෙසක් දවස් දෙක කොළඹ වල ගෙවුනේ කොහොමද කියලා. ඉතින් මම nails ටික දාගත්තා මෙන්න මේ විදියට. ඔන්න දැන් මම යන්නේ මගේ මේකප් එක දාගන්න. මම මේක ෂෝට්ස් වල දාලා තියෙනවා ඔයාලා දකින්න නැති. ඇත්තටම මට ආස හිතුණා get ready with me එකක් කරන්න. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට ගත්තේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ ෆයිනල් ලුක් එක ආවේ. අපි ෆ්‍රයිඩේ රෑ තමයි යන්න පිටත් උනේ. මොකද එතකොට අපිට සැටර්ඩේ ෆුල් ඩේ එකම ඉතුරු කරගන්න පුළුවන් නිසා. සැටර්ඩේ උදේම අපි මේ ලෑස්ති වෙන්නේ කොළඹ සිටි සෙන්ටර් යන්න. ඔන්න දැන් අපි ආවා කොළඹ සිටි සෙන්ටර් එකට. එයාලා ලස්සනට මේ විදියට කූඩු ටිකක් හදලා තිබුණා. ඔන්න ඉතින් මුලින්ම අපි ගියේ ස්පා සැලෝන් එකට. අපිට ඕන වුණේ පර්ෆියුම් ලෝෂන් එකක් ගන්න. හැබැයි අපි හොයපු එක එතන තිබුණේ නැහැ. එයාලා කිව්වා එයාලගේ තව ෂොප් එකක් තියෙනවා ඒකේ බලන්න කියලා. ඉතින් අපි ඒ ෂොප් එකටත් ගියා. ඉතින් ඔන්න දැන් අපි ආවා ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන ස්පා සැලෝන් එකට. ඔන්න මෙතනින් තමයි අපි ලන්ච් එක ගත්තේ. ඊට පස්සේ මට බබල් ටී එකක් බොන්න ආස හිතුණු නිසා අපි මෙතෙන්ට ආවා. ඔන්න මේ තමයි අපි ගත්ත බබල් ටී එක.
දැන් ඉතින් CCC එකෙන් යන්න වෙලාවත් හරි. දැන් අපි මේ යන්න හදන්නේ 1i එකට. ඇත්තටම අපි ෆෝන් එකක් ගන්න නෙවෙයි ආවේ. හැබැයි මම 17 එකකට මාර ආසාවෙන් හිටපු නිසා තාත්තා මට ඒක අරන් දුන්නා. ඉතින් අපි හොඳට හොයලා තමයි ගියේ. මොකද දන්නේ නැති ෂොප් එකකින් iPhone එකක් ගන්නවට වඩා හැමෝම රෙකමන්ඩ් කරන තැනකින් ගන්න එක හොඳයි කියලා හිතුණා. මේ තමයි ඉතින් මගේ අන්බොක්සිං වීඩියෝ එක. ඔක්කොම වැඩ ඉවර කරගෙන යද්දි අපිට හම්බුණා රොයල් කොලෙජ් එකේ ලැන්ටන් ඩිස්ප්ලේ එක. ඉතින් මේ අපිට හම්බුනේ වෝග් ජුවලර්ස් එකෙන් හදලා තිබුණු තොරණ. ඉතින් සන්ඩේ උදේම අපි ආයේ ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඉතින් අද vlog එකෙත් end එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පුළුවන් ඉක්මනින් ආයේ vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. අදට ගිහින් එන්නම්. මේ තමයි තායෝස් ඩයරි.